මට උඹට අනන්න එපා කියලා කියන්න බෑ කුමාරි. මේ මට්ටමින් අඬලා හරි මේ ප්‍රශ්නේ මේ විදියට විසඳුන එක ගැන හිතලා උඹට hina වෙන්න පුළුවන් කියන එක විතරක් උඹ මතක තියාගන්න. අයියෝ මට මේ කලින් කිව්වේ නැත්තේ. මං හිතුවා මේ ප්‍රශ්නේ ඔබ මගෙන් අහයි කියලා. ඒකට උත්තර දෙකක් තියෙනවා. මං කීප විටක් මං try කළා උඹට මේ ගැන කියන්න. hint දුන්නා. ඒත් හැම වෙලාවකම ඔබ මට රියැක්ට් කළේ වැරදි ඇන්ගල් එකකින්. වටින් ගොඩින් කී ඉන්නේ නැතුව අයියට තිබි මට කෙලින්ම කියන්න. එහෙම කිව්වනම් මම දෙපාරක් හිතනවා. ඔයා දැන් ඔහොම කිව්වට කුමාරි ඒ වෙලාවේ දෙපාරක් තියා එකපාරක්වත් ඒ ගැන හිතන්න පුළුවන් මානසිකත්වයක නෙමෙයි වා හිටියේ. අනිත් උත්තරේ තමයි සාධාරණ සැකයෙන් ඔබට කිසිම සාක්ෂියක් නැතුව වික්තිකාරයෙක්ට දඬුවම් කරන්න මම කැමති නෑ. මං නිමන්ත ගැන හොඳට හොයලා බලලා තමයි මං ඒ තීරණය අරගත්තේ. මම මාර මොඩයයි. මම අම්මලට මේ ගැන කිව්වා. දැන් මම අම්මලට මොනවද කියන්නේ? කුමාරි බොහොම සරලව මේක නැවැත්තුවා කියන්නේ. අපි දැන් මේ සාකච්ඡාව මෙතනින් නවත්තමු. මොකද අපේ අම්මා ලොකු අම්මා හැමෝම ස්තූපුවට ඇවිල්ලා අපේ සාකච්ඡාව දිහා බලාගෙන හිටියා. දැන් මේ වෙනකොට ගේ ඇතුලේ හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා ඇති අපි මොනවද මෙච්චරලා කතා කරේ කියලා. ඒකින්ද අපි මේ කිසි දෙයක් කතා නොකරපු ගන්නට ගේ ඇතුලට. තේරෙනවද? අයියේ sorry. Thank you. sorry කිව්වම thank you කියන්නේ නෑ මොඩයෝ. මම thank you කිව්වේ ඔබ මට sorry කියපු එකට නෙමෙයි. ඔබ මෙච්චර කාලයක් මගේ දිහා බැලුවේ තරහකාරයෙක් දිහා බලනවා වගේනේ. අද තමයි මගේ කුමාරි නංගි සහෝදරත්වයෙන් මගේ දිහා බැලුවේ. අපි ගියා. ජය වේවා. අද යන්නේ විප්ලවයක් කරන්නේ. අපිට හැම රැයක්ම විප්ලවයක් තමයි. ආහාර වැඩක් නේ මේ මිනිස්සයා කරලා තියෙන්නේ. වගේ උන්ට දෙන්න ඕනේ රජ කාලේ දඬුවම්. මේ වගේ බලු මිනිහෙක් සුද්ධවන්තයෙක් වගේ හිටපෙටි මතක් වෙද්දී මට මාර බුදුමයි යන්නේ. අම්මා කියන්නේ නිමන්තයා දැක්ක පළවෙනි දවසේ මං හිතුවේ මිනිහා මාර ඩීසන් කොල්ලෙක් කියලා. ඔය සුද්ධවන්තයෝ වාගේ ඉන්නේ උන්ගේ පපුව කුණු වෙලා බන් තියෙන්නේ. මුගේ නම් පපුව විතරක් නෙමෙයි. මුගේ මුළු සරාංගෙම කුණු වෙලා තියෙන්නේ. පව්වම් කුමාරී ඉන්නේ සෑහෙන අවුලේ. අවුල් නූනොත් තමයි පුදුමේ. එළමයාගේ අම්මලා තාත්තලා දන්නවද ඔය විස්තර? තුමින්දය දන්නවා. කටක් කරලා කොහොමද මේ කාටවත් කියන්නේ? මගේ නංගි කෙනෙක්ට එහෙමනම් නිමන්තය වගේ වැඩක් කරා නම් මං ඕකට මේ කුමාරිව නංගි ගානට හිතලා නිකන් වීරකම් කරන්න ගිහින් අතපුච්ච ගන්නේ නැතුව අනේ අපොයි කියලා දුක් වෙවි පැත්තකට වෙලා හිටියොත් තමයි හොඳ. යාළුවෙක් අසරණ වුණාම කොහොමද මෙහෙම කරන්නේ? එහෙම කරන එක හරියද?
ඔය අසරණකමට පිට වුණාට කමක් නෑ පුතේ. දේවාලේ ඔළුවට කඩාපාත් කරගන්නේ නැතුව ඈ. චූටිගේ ප්‍රශ්නේ ඔය මට්ටමින් විසඳිච්ච එක ගැන මට තියෙන ලොකු සැලසීමක්. මගේ අම්මා කොයි හරි ඉඳගෙන මේ දිහා බලාගෙන සතුටු වෙනවා ඇති. අම්මා ජූටි ගැන සතුටු වෙනවා ඇති. ඒත් ඔයා ගැන හිතලා දුක් වෙනවා ඇති. ඒ මොකද? මට තියෙන නිකන් දුක හිතෙන මූණක්ද? නෑ. දුක හිතෙන්නේ මූණ දැක්කාම නෙමෙයි. ඔයාගේ අනාගතේ දැක්කාම. ජීවිතේම දුකක් තමයි නර්මද. පැමිණි දුකත් පැනිරහයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ. ඒ වුණාට අපි තාම බුදු වෙලා නෑනේ මාධව. අපිට බුදු වෙන්න බැරිත් ඒ නිසයි. දැන් මගේ කතාන්දරේ මම ඔයාලට සම්පූර්ණයෙන්ම කියලා තියෙන්නේ. දැන් ඔයාගෙන විස්තරේ මට කියන්නකෝ. කොහොමද දැන් හස්බන්ඩ්? ඒක සනීප වෙන ලෙඩක් නෙමෙයි මාධව. හොස්පිටල් එකේ සතියක් විතර ඉඳලා ආවම මාසයක් විතර හොඳින් ඉන්නවා. ආයෙත් ලෙඩ වෙනවා. දැන් කොහොමද යාට? ඊයේ පෙරේදා තමාරු වෙලා ආපහු හොස්පිටල් ඇඩ්මිට් කරා. මම මේ ලෙඩු බලන වෙලාව වෙනකම් මෙතනට වෙලා ඉන්නේ. ලෙඩු බලන්න වෙලා වෙනකම් මෙතනට වෙලා හිටිය ඔයාට හම්බුනේ තවත් ලෙඩෙක් නේ. ඒ විහිළුව සැර වැඩිනේ. මේ ලෙඩත් එක්ක මෙතෙන්ට වෙලා වැඩිපුර වෙලාවක් කතා කර කර හිටියොත් තමයි ඒ විහිළුව සැර වැඩි වෙන්නේ. අනිත් එක දැන් නම් පහටත් කිට්ටුයි. හිමීට ස්පිරිතාලේ පැත්තට ගියොත් ඒද හොඳ. මං ගිහින් එන්න. හෙට අනිද්දාට මම හස්බන්ඩ්ව බලන්න හොස්පිටල් එකට ආවට කමක් නැද්ද? එයාගේ ඇඳ ඉස්සරහා no visitors කියලා බෝඩ් එකක් ගහලා නැහැ. අක්කි මොකක්ද අනේ ඔයාලට මේ වෙලා තියෙන්නේ? ආවද වද දෙන්න. ජනව යන්න මෙතනින්. මොකද්ද ප්‍රශ්න කියන්නකෝ මට බොරු කරන්න නැතුව. ඇයි නිමන්තත් එක්ක රණ්ඩු වුණාද? මම නිමන්තත් එක්ක රණ්ඩු වුණා නෙමෙයි මරාගත්තත් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මට පාඩු වෙන දිලා යනවා නම් කියන්න. මොකද අනේ නිකන් ඇඟට කඩාපනින්නේ. ඔයාට ප්‍රශ්නයක් කියන්නේ අපිටත් ප්‍රශ්නයක්. හරිද? මේ මගේ ප්‍රශ්න ඔයගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මට සැනසෙල්ල ඉන්න දිලා යනවා. ගෙදරවත් සැනසෙල්ල ඉන්න නෑනේ. ඔයාට ඔහොම ඉදිද්දි සැනසෙල්ල ලැබෙනවා ඇති. හැබැයි ඔයා ඔහොම ඉන්නව දකිද්දි අපිට අපේ සැනසෙල්ල නැති වෙනවා කි. සුද්ධි මේ මයික සරයකුත් කිව්වා. කරුණාකරලා මෙතනින් යනවා. මට පාඩුවේ ඉන්න ඕනේ. හරි. මම මෙතනින් යන්නම්කෝ. අම්මට දැන් ඔයාගේ වෙනස තේරීගෙන එන්නේ. හරිද? CID එක දාලා හොයන්න කලින් ප්‍රශ්නේ මොකක්ද කියලා මටවත් කියලා ඉන්නවා. එහෙම එකක් තියෙනවා නම් ඔයයි අම්මයි එකතු වෙලා ඒක හොයාගන්න. හොයාගන්න දෙයක් නැහැ. මුණ දැක්කහම පේනවා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඔයාට තියෙනවා කියලා. අකමි හිතේ දුක තද කරගෙන හිටියා කියලා ඒක තුනී වෙන්නේ නැහනේ. කාට හරි කියලා වේදනාව තුනී කරගන්න. ඔයා කැමති නම් මම ඔයාගේ දුක අහන් ඉන්නම්. ඔයා ওই දෙකෙන් කැමති එකක් තෝරගෙන මට කියන්න. මම ඔයා නිකන් බලන් ඉන්නම්. මේ
අද රැට නම් ඔයාට බඩගින්න ඉන්න දෙන්නේ නැහැ අක්කි. මම මගේ බත් එකෙන් හරි කටවල් දෙක තුනක් ඔයාට කවනවා. අඬන්න හරි ඉතින් ශක්තියක් තියෙන්න එපයි නේ. බිස්නස් අතහැරලා ජොබ් එකක් හොයාගෙන ඉතුනද? ඉස්සර ඉඳලම පත්තර කෑල්ලක් අතට අහුවෙච්ච ගමන් මම කියවන්න පුරුදුලා ඉන්නේ මේවා තමයි. දේශපාලන කතා ඒවා මම කියවන්න එච්චර ආස නැහැ නේ. ඊට වඩා නිකන් ඇඩ් එකක් බලලා නිකන් රෙකියා බර්තු එකක් බලන්න මම ආසයි. මාත් පුරුදුලා හිටියේ ඉස්සර මංගල දැන්වීම බලන්න. ඔයා හම්බුනට පස්සේ තමයි ඒ පුරුද්ද නැවතුනේ. නරක පුරුදු ඒ විදිහට හරි අත්හැර ගන්න එක හොඳයි. නයෝමි. අපි දැන් තාම නුවරඑළියද ඉන්නේ? නෑ මං ඇවිත් මේ පොඩි වැඩ වගේකට මට එළියට බහින්න ඕනේ අද. සමහර විට ඕගොල්ලන්ගේ ගේ ළඟිනුත් මට යන්න වෙයි. දැන් අපි නුවරඑළියේ ඉන්නේ ඉඳා මං ඕගොල්ලෝ ගේ ළඟින් යනවා දැක්කොත් ඔයාට හරි නෑනේ. අද නම් ඔයයි පැත්ත පළාතේවත් යන්න එපා. මම මද්දොයිට කිව්වේ අපි එහෙන් අද හවස පිටත් වෙන්නේ කියලා. හවස් වෙනකොට පාරවල් වල මීදුම වැඩි වෙන නිසා අපි උදේ මාව ගෙවුවා. එහෙම කියන්න බෑ උදාර. දැන් විනාඩි 10ක්වත් නැහැ මද්දොයත් එක්ක කතා කරලා. එක්කෝ කලින් කියන්න ඕනේ. එහෙම කිව්වනම් මොකක් හරි බොරුවක් හරි කියන්න තිබුණා. ඒ කියන්නේ මගේ වැඩේ හෙට කල් දා ගන්න වෙනවා කියන එක නේ. කොහොමත් අපිට හෙට අනිද්දා දවසක හෙට යන්න වෙයි. මද්දොය කිව්වා ආපු ගමන්ම අපි දෙන්නට දිනයක් කියන්නම් කියලා එහෙන්න. වැඩ දෙකම එක සැරේ කරගන්න තියෙන හින්දා උලක් නැහැ. දැන් අපි අද හවස නුවරඑළියෙන් පිටත් වෙනවා කිව්වේ හින්දා මද්දොයේ ලොරිය වෙන එක හෙට කල් දායිනේ. ඒක මන් දන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ හරි මද්දොය ওই බඩු ටික මෙහෙට එවනවා කියන එක නම් මන් දන්නවා. සයිඩ්. මේ අන්න වාගේ මනමාලි දැක්කේ නෑ කියලා වත්තේ උන් ටික දවල්ට මේ පැත්තට එන්න ඉන්නවා. කවුද එනවා කිව්වේ? සුන්ගේ චාමරේ මට කීවේ. අනිත් උමුත් ඒ ගැන කතා වෙනවලු. සුන්ගේ එනවා කිව්වනම් ඉතින් බඩුම තමයි. දැන් කීර දෙනවා කිව්වේ? දවල් කෑම වෙලාව අල්ලලෙයි. මාර නඩුවක් නේ. කෑමට එනවා කියන්නේ මුන්ට බොන්නත් දෙන්න වෙනවා කියන එක. ඔය සුන්ගිය එහෙම බිව්වම පච්ච වාතේ. දැන් ඔබ කිව්වද අපි ගෙදර ඉන්නවා කියලා? අනේ මේ මං කියන්න ඕනේ නෑ. උන් දන්නව ඉන්නේ ගෙදර තමයි කියලා. දැන් මේ නුවරඑළියේ ඉන්නේ ඉඳලා එළියට බහින්න ඉතිකුත් නෑ. මුන් එන ඉඳලා එළියට නොබහින්නත් බෑ. කමක් නෑ ඉතින්. ඔයාගේ යාළුව එනවනම් මං කැම ටිකක් හොයලා දෙන්නම්. ඔයා දැන් කෑම උයන්නේ ගෙදරින් ගෙනපු බඩු වලින්ද? අයියේ මේ ඔන්න මං දැම්ම දැනුවත් කරා. ඔය එනේ උන්ට කණ්ඩ දෙන්න නම් මං ගාව සල්ලි නෑ. මේ ඔයාලංගවත් වැඩිපුර කීයක්වත් නැහැ නේ. මල්ලන් කොහෙන්ද තනේ සල්ලි? මද්දොයි මට වියදමට දීපු රුපියල් 5000ක් මං හෝටලේදී ඔයාට දුන්නානේ. ඔයාගේ නෑ දෙන්නෙක්වත් ඇවිල්ලා වැඩිපුර ලියුම් කවරයක් දෙකක් දුන්නා නම් මේ වගේ ප්‍රශ්න විසඳන එක ගේමක් නෙමෙයි. අනිත් එක ඉතින් අපි දැන් නුවරඑළියේ ඉඳලා බැංකුවට තැන දෙන්නේ නැහැ. බලමු මොකක් යට එක. මොකද කරන්නේ? ගිහිල්ලා උන්ට උයන්න හරි මොන හරි ගේන්න එපා. මේ වා පුළුවන් නම් ගේ පොඩ්ඩක් අස් කරලා දාන්නකෝ. මම කන්න මොන හරි උස්සන් ඉන්න බලන්න.